අයිබෝන් අපේ දේශීය ආහාර පාන දේශීය ඖෂධ අපේ ජීවිතයට බද්ධ කරගන්නේ කොහොමද විශේෂයෙන්ම වර්තමානයේ අපි කතා කරන සෞඛ්‍ය ප්‍රශ්නවලදී ඒ ඖෂධ වර්ග නැත්නම් ශාක සාර එහෙම නැත්නම් අපේ ආහාර දෙදින්දා එකතු කරන කුළු බඩු වර්ග අපේ ජීවිතයට එකතු කරගන්නේ කොහොමද කියන කාරණාව පිළිබඳව අපි දිගින් දිගටම සාකච්ඡා කරා. අද එහි තවත් වැඩසටහනක් ආරම්භ කරන්න සූදානම්. අපි ආරාධනා කරා සුපුරුදු පරිදිම මහාචාර්ය සමන්ත සමරකෝන් මහත්මයාට අයිබෝන් ඔබතුමා ආයුර්වේද වෛද්‍ය විද්‍යාව පිළිබඳ බොහොම හසල අත්දැකීම් තිබෙන මහාචාර්යවරයෙක්. ඉතින් අද අපි කතා කරන්න හිතුවා බොහෝ දෙනෙකුට තියෙන ප්‍රශ්නයක් තමයි අපි හැමදාම කියනවා වගේ දැන් මේ කතන්දරයත් පුවත්පත්වල ඒ වගේම සමාජ මාධ්‍යාලවල ලොකු අකුරින් පළ වෙනවා. සමහරු ඉතින් ලොකු අකුරින් පළවනාට හොර රහසින් තමයි කියවන්නේ. ලිංගික ශක්තිය වර්ධනය කර ගැනීම සම්බන්ධ තියෙන ප්‍රශ්න. සමහරවිට ලිංගික බෙලහීනතාවය කියනවා කියලා සමහරු හිතනවා. ලිංගික ප්‍රශ්න සමහරවල ජීවිතේ බොහොම බරපතල ඉරණම් වලට මිනිසුන්ගේ ජීවිත ඇද දානවා. ඉතින් මෙන්න මේ කාරණා එක්ක ලිංගික ශක්තිය ඇති කරගන්නේ කොහොමද? ආදරෙන් ජීවත් වෙන්නේ කොහොමද කියන කාරණාව ගැන බොහෝ දෙනෙක් කතා කරනවා, බොහෝ දැන්වීම් පළ වෙනවා, බොහෝ දෙනෙක් උනන්දු වෙනවා, හොර රහසේ කියවනවා, බලනවා. ඇත්තටම අපේ දේශීය වෛද්‍ය විද්‍යාවේ එහෙම නැත්නම් ආයුර්වේද වෛද්‍ය විද්‍යාවේ ඉදිරියදා ජීවිතේ අපිට හම්බ වෙන ආහාර පාන එහෙම නැත්නම් ඖෂධ වර්ග පහසුවෙන් අපිට ගන්න පුළුවන් දේවල් කොහොමද මේකත් එක්ක සම්බන්ධ වෙන්නේ? කොහොමද මේව පාවිච්චි කරන්නේ? ඇතරම කල්ප ආයුර්වේදයේ අපි කියන්නේ අංග 8ක් තියෙනවා කියලානේ. ඒ අතරින් එකක් තමයි රසායන තන්ත්‍රය කියන්නේ. රසායන කියන වචනේ අර්ථය තමයි අපි වයසට යාම පාලනය කිරීමේ හැකියාවක් තියෙන ඖෂධ අඩංගු කාණ්ඩය තමයි අපි රසායන තන්ත්‍ර කියලා කියන්නේ. ඒ අතර සුවිශේෂ ඖෂධ දෙකක් තමයි ඔය අශ්වගන්ධ සහ ශතාවරි කියන්නේ. එතකොට මේ වලින් වයසට යාම පාලනය කරන්න පුළුවන් වගේම ශරීරයට යම්කිසි උත්තේජනයක්. බුදුම නම් දෙකක් කිව්වා අශ්වගන්ධ සහ ශතාවරි. අශ්වගන්ධ සහ ශතාවරි. ශතාවරි කියන්නේ හතවාරි කියන එක. ඔව් අශ්වගන්ධ කියන්නේ අමුක්කරා. ශතාවරි කියන්නේ හතවාරි. ඒතකොට මේ දෙක අර වයසට යාම පාලනය කිරීමේ හැකියාවක් තියෙනවා වගේම ශරීරයේ උත්තේජනය කිරීමේ හැකියාවක් තියෙනවා. ඔබ දන්නවා අපි වයසට යනකොට ඇයි වයසට යන්නේ? ශරීරයේ එක්තරා සංඝටකයක් නිපද වෙනවා. අපි ඒකට සිංහලෙන් කියනවා මුක්ත කණ්ඩ. එහෙම නැත්නම් ෆ්‍රී රැඩිකල්ස් කියලා. එතකොට ඒවා නිසා වයසට යනකොට අපේ ශරීරයේ පටක වලට හානි සිද්ධ වෙනවා. ඒකේ ප්‍රතිඵලයක් විදිහට තමයි අපි වයසට යන්නේ. අපේ යම් වෙනස්කම් ඇති වෙනවා. හැම රැලි වැටෙනවා, කෙස් පැහෙනවා, ආදි වශයෙන් නොයෙකුත් දේවල් වෙන්නේ අර මුක්ත කණ්ඩවල ක්‍රියාකාරීත්වය නිසා. එතකොට ওই රසායන ඖෂධ කියන අපි ආයුර්වේදයේ හඳුන්වන ශතාවරි අශ්වගන්ධ නැත්නම් අමුක්කරා හතවරි වගේ ඖෂධ වලින් කරන්නේ අර මුක්ත කණ්ඩ නැත්නම් ෆ්‍රී රැඩිකල්ස් උදාසීන කිරීමේ හැකියාවක් තියෙනවා. ඒ නිසා ඒ ඖෂධ වලට අර අපි කියව රසායන තන්ත්‍රය කියන වයසට යෑමේ ගුණේ පාලනය කිරීමේ හැකියාවක් තියෙනවා. ඒ වගේම ශාරීරික උත්තේජනය කිරීමේ හැකියාවක් තියෙනවා. අශ්වගන්ධ කියලා කියන්නේ මේ අපි සාමාන්‍ය පිළිගැනීමක් තියෙනවා ලිංගික ශක්තිය වැඩිම සත්වයා තමයි අශ්වයා. ඒකට අශ්වයාගේ ගඳ තියෙන නිසා අපි අශ්වගන්ධ කියනවා. ඒක ශතාවරි කියලා කියන්නේ ශත 100ක්. ශත කියන්නේ 100. ඒකට කියනවා සාමාන්‍යයෙන් 100 දෙනෙක් එක්ක ලිංගිකව හැසිරෙන්න පුළුවන්. ඒ වගේ ශක්තියක් ලබා දෙනවා කියන අර්ථයයි ශතාවරි කියලා කියන්නේ. ඒකට ආයුර්වේදයේ හම්බ වෙන තාමත්ම වටින ලිංගික ශක්තිය වර්ධනය කරන ශරීරයේ උත්තේජනය කරන ඖෂධ දෙකක් තමයි. දැන් ඕක අහලා හතවාරි එක මෙහෙම බීලා කට්ටිය යයිද දන්නේ නැහැ කණුතු පෙර ගන්න. ඔය ඖෂධ දෙක අඩංගු ඕනතරම් ඖෂධ ආයුර්වේදයේ සහ දේශීය වෛද්‍ය ක්‍රමයේ භාවිතා වෙනවා. කොහොමද දැන් ඔබතුමා මේ කියන ඖෂධ සංඝටක කොහොමද අපි අවශ්‍යතාව වෙනුවෙන් ලං කරගන්නේ? කොහොමද පාවිච්චි කරන්න ඕන? දැන් මේ ඖෂධ දෙකම ඒ ශාඛයේ අල වර්ග තමයි මේ. අපි කියන අමුක්කරා අල සුදු පැහැති කුඩා අලයක් පොඩි අල වර්ගයක්. ඊළඟට ශතාවරි කියලා කියන්නේ හතවාරිය දාන. ඔබ දන්නවා වැලක්. ඒකේ තියෙන කුඩා අල තමයි මේවා. එතකොට මේවා මං කිව්ව විදිහට ආයුර්වේද සහ දේශීය ඖෂධ වලත් අඩංගු වෙනවා. ඒ වගේම එදිනෙදා අපිට පාවිච්චියට ගන්න පුළුවන්. උදාහරණයක් විදිහට මේවල හතවාරිය අපි කැඳ බොනවා. එදිනෙදා පාවිච්චියට අපි ගන්න පුළුවන්. ඒකෙන් පුළුවන් ශරීරයේ අර දිනපතා අපි පුරුද්දක් විදිහට මේවා ආහාරයට ගත්තොත් අපේ වයසට යාමේ ශීඝ්‍රතාවය යම් මට්ටමකින් අඩු වෙනවා. තරුණ බව රැකගැනීමේ හැකියාවක් ඇත්තට මේවල තියෙනවා. ඒකට අපි හතවාරිය ශාකේ නම් සම්පූර්ණ ශාකයේ මේ ගුණේ තියෙනවා. උදාහරණයක් විදිහට අපි දන්නා කොළ අරගෙන අපි කොළ කැඳ හදලා පාවිච්චි කරනවා. ඒ වගේම ඕනනම් මේක ටී එකක් විදිහට තේ එකක් විදිහට පාවිච්චි කරන්න පුළුවන්. ඒ වගේම තමයි අල අපිට කැඳක් විදිහට පාවිච්චි කරන්න පුළුවන්.
එහෙම නැත්නම් වෙනත් ආහාරයකට මිශ්‍ර කරලා වෙනත් පිටි වර්ගයකට නැත්නම් වෙන කෑමකට මිශ්‍ර කරලා අපිට පාවිච්චි කරන්න පුළුවන්. ඒ කොයි විදිහට ගත්තත් අර අපි කිව්ව මූලික ගුණාංගයකින් ලැබෙනවා. දැන් ඔය අශ්වගන්ධ කියන එකට ඇත්තටම මේ පාවිච්චි කරන ඉන්දියන් ජින්සෙන් කියන වචනේ පාවිච්චි කරනවා. බහලා ඇති ජින්සෙන් කියලා පැලෑටියක් තියෙනවා තායිලන්තයේ චීනය වගේ රටවල ඔය ලිංගික ශක්තිය වර්ධනය කිරීමේ හැකියාවක් තියෙන පැලෑටියක්. විශාල වශයෙන් විදේශ විනිමය උපයන පැලෑටියක්. ඒක ඉන්දියන් ජින්සෙන් කියලා හඳුන්වන්නේ මේ අශ්වගන්ධ කියන එක. ඒ තරම් වටින විශාල වෙළඳපළක් තියෙන පැලෑටියක්. ඒතර මේ පැලෑටිය ඒ වගේම හාතවාරිය පාවිච්චි කරලා ඔබතුමා කියන විදිහට කැඳ හදා ගන්න. නැත්නම් තේ පානයක් විතර මිශ්‍ර කරගන්න පාවිච්චි කළොත් ලිංගික ශක්තිය වර්ධනය කරන්න හැකියාව වෙනවා ස්ත්‍රී පුරුෂ ભેදයකින් තොරව. හොඳයි මම හිතන්නේ මේ ගොඩක් වෙලාවට සමාජයේ කුතුහලයෙන් කතා කරන මාතෘකාවක් තමයි මේ ලිංගික කාර්ය කියන කාරණාව. ඒකත් අපි විවෘතම කතාවක් සංසර්ගය කියන කාරණාව. ඉතින් මේ ලිංගික සම්බන්ධතා කියන කාරණා. මේවා බොහොම මේ හංගගෙන කතා කරලා ගොඩාක් අය මේ ගැන හොයන්න උත්සාහ කරනවා. ඒ වගේම සමාජයේ සමහර කණ්ඩායම් මේ කාරණාම වෙලද ප්‍රචාරණයක් විදිහට පාවිච්චි කරලා ජනතාවට විවිධාකාර නිෂ්පාදන අරගෙන එන්න උත්සාහ කරනවා. ඉතින් ඒකත් එක්ක මේ කියවුණු ඖෂධීය සංඝටකවල ප්‍රයෝජනය ඔබට ගන්න පුළුවන් නම් මම හිතනවා ඒක වැදගත් වෙයි කියලා ඔබට. බොහොම ස්තුතියි ඔබතුමාට අපිත් එක්ක සම්බන්ධ වුණාට. ඒ වගේම ඔබටත් බොහොම ස්තුතියි අපිත් එක්ක එකතු වුණාට මේ කියවපු දේවල් වලින් වැදගත් දේවල් එකතු කර ගැනීම අපි ඔබට පාර කරනවා.